දුක නැත්ද තාම දැනුනේ මම නෑ කියා දැක ගන්න හීන මැව්වේ ඔබවයි මෙමා පියඹන්න කවුද කීවේ අහසින් එහා අදටත් ඔයාගේ මතකේ මම නැවතිලා දෙකොපුල් දිගේ තැතින් කඳුලක් ගලා හසරැල් ගෙනාව දිනයන් බැංගිලා ගියා ඔබගෙන් තරම් පෙම් පදන් නැලවිලා කවදාකවත් අඬවාලා ගියදානා උන්දනම තනියෙන් සදා මං කියවනේ අලුත් songs වගේ යාළුවෙක්ගේ song එකක් තමයි දැන් බැලුවේ. අනිවාර්යෙන්. first time දැක්කේ නැත්නම් ගිය සැරේ දැක්කද? first time දැක්කේ නේ. මං හිතනවා මේ වෙලාවේදී ඔයාගෙන් ගීතයක් අනිවාර්යෙන්ම අහන්න ඕනේ කියලා. සිංහල song එකක් නෙවෙයි හැබැයි මං ගොඩක් ආසයි හින්දි song එකක් කියනවා නම්. එලි මිස්ට් කරනවානේ. අනිවාර්යෙන්. दिल का रिश्ता बड़ा ही प्यारा है दिल का रिश्ता बड़ा ही प्यारा है कितना पागल ये दिल हमारा है हम तो एक दूसरे पे मरते हैं हम तो एक दूसरे पे मरते हैं जानता ये जहान सारा है दिल का रिश्ता बड़ा ही प्यारा है thank you very much ගොඩක් ලස්සනයි ඇත්ත සින්දුවත් මතක් වුණා මේ වෙලාවේ ෆිල්ම් එකත් මතක් වෙනවා thank you ගොඩක් ආසයි ඔය ෆිල්ම් එකට මම ගොඩක් කල්කාරණිගේ වොයිස් එකට ගොඩක් ආසයි මොකද ඔය සමාන වොයිස් එකක් තියෙන නිසා මට හැමතිස්සෙම කියන දෙයක් ඒක අනිවාර්යෙන් ඉතින් මොනවද ජීවිතයේ අලුත් දේවල් දැන් පටන් අරන් තියෙන්නේ කියලා පොඩක් අපි කැමතියි දැනගන්න ඔව් දැන් මම මියුසික් ටිකටම ඉගෙන ගන්නවා සුපර්ස්ටාර් එකට එන්න කලින් ඉගෙන ගත්තේ නැහැ කියන්නේ ඇත්තටම තරඟයට එනකොට සිං කරන්න විතරයි දැනගෙන හිටියේ ඊට ගොඩක් දේවල් ඉගෙන ගත්තා සුපර්ස්ටාර් එකට ආවට පස්සේ දැන් ඒවා මට මිෂන් එකක් කරගෙන මම මියුසික් ඉගෙන ගන්නවා ඒ වගේම අලුත් මියුසික් ට්‍රැක් එකක් කරනවා ඒකත් ළඟදීම ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් ඒ කියන්නේ ළඟම අපිට අලුත් songs බලා ගන්න හැකියාව තියෙනවා නේද අනිවාර්යයෙන් හොඳයි ඒක මම හිතන්නේ හොඳ දෙයක් හරි එහෙනම් අපි ශාටිකේ දැන් බලන්න හදන්නේ 7 වෙනි song එක සංක දිනෙත්ගේ ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ නුඹ නැතිදා මා තනි වුණුදා කඳුලින් තෙමි සුසුමින් වෙලි හදවතින් මා මෙරි මෙරි නෑ යලි සතුටක් දැනි ඔබේ ආදරෙන් මායයි දැවි
කතායලි සවනේ රැව්දෙයි මාදරිදී ඔබ නැති ලෝකෙක මට මාහිමි නැත මාමි හැදෙයි සුසුමන් සිරවී හැම හුස්මකම නම ඇතලියවී හැර යන්නට බෑ කිසිදා කදරින් තෙමි සුසුමින් වෙලී හදවතින් මානරිවරී නෑයලි සතුටක් දෙනි ඔබේ ආදරෙන් මායයි දැවී සුසුමින් වෙලී දෙනෙත් දිවාර අවදිලා දිනෙන් දින ගෙවී යයි මැකිලා හැම හුස්මකම නම ඇතලියවී හැර යන්නට බෑ කිසිදා කදරින් තෙමි සුසුමින් වෙලී හදවතින් සතුටක් දෙනි ඔබේ ආදරෙන් මායයි දැවී කඳුලින් දෙමි සුසුමින් වෙලී නාසියා දැන් මේ වෙනකොට සිරස සුපර්ස්ටාර් සීසන් 6 පටන් ගන්න තියෙන්නේ. සීසන් 5 එක ඉවර කරලා දැන් ඉතින් ඕගලන් සීනියර්ස්ලා වෙලා තියෙන්නේ. මොකද හිතෙන්නේ දැන් ඔඩිෂන්ස් යනවා මේ දවස්වල දැක්කම මම හිතන්නේ පරණ දේවල් මතක් වෙනවා ඇති. ඔයා ඒ ස්ටේජ් එකට එනකොට ඔයා පර්ෆෝම් කරනකොට අනිවාර්යෙන් ගොඩක් මතක් වෙනවා. මට ඒ වගේම සතුටක් දැනෙනවා. මේ තරඟයට ආව හින්දා තමයි ඒ දේවල් ලැබුණේ. ඒ වගේම මෙදාපාර ගොඩක් ඇත්තටම කම්පිටිෂන් එකක් තියෙනවා සෑහෙන. කියන්නේ කලින් අවුට් වෙච්ච කට්ටිය මේ පාරත් ප්ලයි වෙලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ගේ උත්සාහ බලද්දි අනිවාර්යෙන් සීසන් 6 සීසන් 5 වගේම අපිට හැමදාම මතක් තියෙයි. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ගෙන් තමයි පටන් ගත්තේ අපි බ්ලයින්ඩ් ඔඩිෂන්ස්. එතකොට දැන් කට්ටියට මම හිතන්නේ ඒක එනකොට දැන් දැකලා පුරුදුයි. නමුත් ඒ මම හිතන්නේ ඒ බය ඔයගොල්ලන්ට තියෙන්න අනිවාර්යෙන් බ්ලයින්ඩ් ඔඩිෂන් එකේදී නම් මාර බයක් දැනෙනවා. මට නම් මට එදා ඇඬුණත් එක්ක. because මගේ ගොඩ අප්සෙට් එකක් තිබුණත් මම සින් කරගත්තා. ඉතින් ඒ බය අනිවාර්යෙන් මට ඒ ෆීල් එක තියෙනවා. because අනිවාර්යෙන් බයක් තියෙන වෙලාවේ. ඉතින් බයික පුටුවක් කරනත් ඇති ඊට පස්සේ එහෙම තමයි ලයිෆ් එකේ අනිවාර්යයෙන්ම චැලෙන්ජස් කියන දේවල් තියෙනවනේ නේද මොන දෙයක් වුණත් තියෙන ඉදිරියට. අපි චාරික තව සින්දුවක් බලමුද? අපි වගේ ගීතයක් අහන්නත් ඕනේ. මම හිතනවා සෝං එකක් බලලා ඉවරලා වගේ ගීතයක් අහමු. අනිවාර්යයෙන්. දැන් මොකද
ජීවිතය සුන්දර